දුෂ්මන්ට පොඩ්ඩක් කියන්න පුළුවන්ද පිච් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඉස්සෙල්ලාම ඒ ස්කෝර් එක halfway point එකේ ගොඩක් හිතුවා below par ස්කෝර් එකක් කියලා හැබැයි අපි බැට් කරන පොඩ්ඩක් අමාරුවෙන් ගියා. ඔව් විකට් එක ගත්තොත් ගොඩක් ස්ලෝ ඉතින් ලේසි නෑ රන්ස් ගහන්න අපි 129ක් තියාගත්ත එක මම හිතන්නේ අපිට මේ චේස් කරන්න තිබ්බ මෙඩෝස් වල විකට් වටිච්ච එක තමයි ඉතින් බෝලර්ස් තමයි දැන් උදේ බෝල් කරා කම්පෙයාර් කරලා තියෙන අනිත් විකට් එකත් එක්ක බලද්දී මේ ෆස්ට් දෙකත් එක බලද්දී ගොඩක් ස්ලෝ තත්ත්වෙ තිබ්බේ. හැබැයි අපි දැක්ක ඕවා හොඳට බෝල් කරා වගේ ස්ලෝ බෝල් එකක් හොඳට ආවා. පොඩ්ඩක් කියන්න පුළුවන්ද මැච් පළවෙනි මැච් එක ගැහුවේ නැහැ. කොහොමද අපේ ෆිට්නස් එක? පොඩි ඉන්ජරි එකක් තිබ්බා ඉතින් වන් ඩේ සීරීස් එක රෙස් කරා ඒක මේ පළවෙනි ටීම් එකේ රෙස් කරා ඉතින් දැන් ප්‍රශ්න නැහැ ඉස්සරහට බෙස්ට් එක ඔක්කොම සෙල්ලම් කරනවා මම කිව්වේ විකට් එක ස්ලෝ ඉඳලා මම ගොඩක් වේරියේෂන් කරේ ස්ලෝ බෝල්ස් වැඩිපුර දැම්මේ මේ විකට් එකේ ඉතින් තමයි ලෝකයේ T20 වල රේටින් 5 එක තමයි ගත්තේ සහ බේස් මිලර්ස් ඒ ගැන මොකද අදහස? ඔව් ඇත්තටම සතුටුයි වුණා මැච් එක ඇත්තටම පරාදයි ඉතින් ඒ දුකයි නමුත් විකට් පහක් ගන්නවා කියන එක ඉතින් ඇත්තටම ලේසි නෑ T20 තරඟයේ ඉතින් ඒ ගැන සතුටුයි මම. මේ තරගාවලිය ගත්තම අන්තිම තරඟ දෙකම මම හිතන්නේ අපිට දිගන්න තිබ්බ තරඟ දෙකක් විදිහට කියන්න පුළුවන්. එතකොට තරඟ තුනම දැන් අවසානවලදී පෙරදිලා තියෙන්නේ. එතකොට දැන් ආයි ඊළඟට එන්න තියෙන වර්ල්ඩ් කප් එක ලොකු ඉවෙන්ට් එකක්. මොන වගේ මානසිකත්වයක් තියෙන මේ වගේ පරාජයන් පස්සේ? ඔව් එතනම දෙවෙනි තරඟයත් අපිට ජයග්‍රහණය කරන්න තිබ්බ කියලා හිතනවා. මොකද වර්ෂාවෙන් පස්සේ කන්ඩිෂන් පොඩ්ඩක් වෙනස් වුණා. ඉතින් ඒකයි මේ තරඟයත් ක්ලෝස් ගියේ. මානසික මට්ටම ඉඳන් හොඳ දැනග තියෙනවා. ඉතින් ඉස්සරහට අයර්ලන්ඩ් එක්කයි වගේම ඔමාන් එක්ක තරඟ දෙකක් තියෙන දේ දෙක ජයග්‍රහණය කරලා ඊට පස්සේ ඕස්ට්‍රේලියා සිම්බාබ්වේ තියෙනවා. ඉතින් මම හිතන්නේ මානසික මට්ටම හොඳ තත්ත්වයක තියෙනවා. ඔව් මෙවර සමබර කණ්ඩායමක් ඇත්තරම ලැබිලා තිබ්බ ශ්‍රී ලංකා කණ්ඩායමට යම්කිසි ආකාරයකින් පිටිකරුවන්ගේ යම්කිසි මේ දුර්වල පිටිහරඹයක් කියලාද ඔබ හිතන්නේ මෙතන නිකන් කණ්ඩායම හැංගීමෙන් තමයි ක්‍රීඩා කරන්නේ. නමුත් මෙතන මොකද්ද වුනේ? ඔව් ඇත්තටම මම හිතන්නේ මේ විකට් එක ගත්තොත් අද තරඟේ විකට් එක ගත්තොත් ලේසි නෑ රන්ස් ගන්න. මේ දෙවෙනි තරඟේ අපි හොඳ ස්කෝර් එකක් ගත්තා 190 බැට් කරලා අපි ඉතින් ඒ වගේ විකට් සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ බැට්ස්මන්ලාට විශ්වාසය තියෙනවා ඒ ලොකු ස්කෝර්ස් ගහන්න. ඉතින් අද තරඟේ ගත්තොත් ඉතින් දෙපැත්තම බැට්ස්මන්ලා ස්ට්‍රගල් කරා මේ මොකද විකට් එක හන්ද. දුෂ්මන්ට අපි දැකලා තියෙනවා මේ වගේ කොලැප්සස් දැන් ගොඩක් අපි ෆ්‍රීක්වෙන්ට්ලි වෙනවා බැටිං එකත් එක්ක. ඒක වෙනකොට මොන වගේ මූඩ් එකකට ඩ්‍රෙසිං රූම් එකේ තියෙන්නේ ඒක වෙනකොට? මම හිතන්නේ මං කිව්වා වගේ අර මේ විකට් එක ගන්න ඉඳ තමයි ගොඩක්ම ඒක එක්ස්පෝස් උනේ මේ එකලඟ විකට් යන එක වගේම ඇත්තටම ඩ්‍රෙසිං රූම් එකේ වගේ විකට් එකක් දී දුකයි ඇත්තටම. මොකද හැමෝම සෙල්ලම් ගන්න ලකුණු ගන්න වගේ උදා තරඟ ජයග්‍රහණය ගන්න ඉතින් දුකයි වගේ වෙද්දී මම අර මේ වගේ අද විකට් එකේ අපිට හිතන්න පුළුවන් හරි ඉතින් මේක ඉංගලන්තයට හරි අමාරු වෙනකොට බැට් කරේ. හැබැයි දැන් සන්ඩේ මැච් එකේ මේ විකට් එක හොඳ විකට් එකක් 20ක් හරි ගන්න තිබ්බා. හැබැයි ඒකත් කොලැප්ස් එකක් වුණා. ඉතින් ඒ කියන්නේ අර කොලැප්ස් එක වෙනකොට මොකක්ද වෙන්නේ මෙන්ටැලිටි එක පොඩ්ඩක් ආයෙත් අර ඩවුන් වගේ යනවද? ඔව් එකලඟ ඇත්තටම විකට් දෙකක් විතර ගියාම එන බැට්ස්මන්ට ලේසි නෑ ඒ රේට් එකටම ලකුණු ගහන්න. ඉතින් එතන පොඩි රන් රේට් එකේ ස්ලෝ එකක් එනවා. ඉතින් අපි බාන්නේ එකලඟ විකට් දෙන්න නැතුව ඕවර් එකට ස්ට්‍රයික් එක මාරු කරගෙන දිගටම ගහන්න. ඉතින් දැන් ඔබ හිතනවාද පහුගිය දෙවෙනි තරගයේ සහ අද තරගයත් එක්ක සංසන්දනය කරද්දී පහුගිය තරගයේදී බැටිං පැත්ත හොඳට තිබුණා බෝලිං පැත්ත දුර්වල වුණා. දැන් අද මේ බෝලිං පැත්ත හොඳ වුණා බැටිං පැත්ත පරාජය වුණා. මොකක්ද මේ දෝලනේ? ඇත්තට පහුගිය තරගයේ අපි ඕවර්ස් 7 බෝල් කරලා ඕවර්ස් 7 ලකුණු 50 විකට් එකක් දාගෙන තිබ්බෙදී මම කිව්වා අර වර්ෂාවෙන්ද බෝලෙක් විකුණ්ඩ මොකද ඩිව් එකයි වතුරයි තිබ්බහන්දා. ඉතින් ඒක ඒගොල්ලෝගේ පැත්තට වාසියක් වුණා. මම නැත්තම් මම හිතන අපේ අයට ජයග්‍රහණය කරන්න තිබ්බ කියලා දෙවෙනි තරඟේ. අද ඒක කිව්වොත් ඇත්තටම ඒක
ක්ලෝස් ගේම් එකක් ගියේ. තව මම හිතන්නේ තව බැස්මන තව ටිකක් අන්තිම වෙනකන් විකට් එක විසික් කරන්න නැතුව තව ටිකක් බැට් කරා නම් අපිට මොකද රණ බෝල් තිබ්බේ අන්තිමට. ඉතින් එතන අර කලක්ෂ ගමුණේකින් තමයි පරාජය වුනේ. නිගමනයේ කණ්ඩායම හිතුවක් දන්නේ නැහැ නේද මේ පොඩි ලකුණු සංඛ්‍යාවක් තියෙන මේක හඹා යන්න පහසුයි කියලා ඉලක්කය වැරදුනවද? නෑ ඇත්තටම මොකද මේ විකට් එක මුලින්ම අපි පන්දු යද්දිම තේරුණා එහෙම ලේසි නෑ. මම 129 කියන්නේ හොඳ ස්කෝර් එකක්. ඉතින් ඒක අපි දැනගත්තා ලේසි වෙන්නේ නෑ කියලා මේ ගාන ගහන්න. මොකද ඒගොල්ලන්ගේ ගොඩක් ස්පිනර්ස්ලා ඉන්නවා. අද ඇත්තටම ෆාස්ට් බෝල්ස් ඕවර්ස් දෙක තුනයි ඒගොල්ලන්ගේ පන්දුවේ ගොඩක් ස්පින් එක පන්දුවේ මොකද විකට් එක හන්ද. අද තරඟේ පටන් ගන්න වෙලාවේ තරම් ප්‍රේක්ෂකයන් හිටියේ නැහැ. නමුත් තාමත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරපු වෙලාවේ ප්‍රේක්ෂකයන් නොසිතූ ආකාරයේ ක්‍රීඩාංගණයේ පිරීතිරි ගියා. ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ වුණා. මොකද්ද ඔයාලා ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ? මොකද්ද ප්‍රේක්ෂකයන්ට දෙන පණිවිඩය? ඔව් ඇත්තටම දුකයි ඇත්තටම මැච් එක පාදිද්දී අපිට වගේම කියන්නේ හැමෝම ජයග්‍රහණය කරන්න ඉතින් ක්‍රීඩා කරන්නේ පාත් දෙක ප්‍රේක්ෂකයන් මුලදී හිටියේ නැහැ. පස්සේ අන්තිම වෙද්දී ආවා. ඉතින් කනගාටුව මම ප්‍රකාශ කරලා ඉල්ලා සිටිනවා තාරගේ දිනන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් මං කියන අපිත් එක්ක ඉන්න කොහොමද අපි වර්ල්ඩ් කප් එක හොඳ දෙයක් කරන්න කරයි කියලා විශ්වාසය තියෙනවා. Okay. Thank you.